ලස්සනම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමදෙනාටම. මමයි බබයි දෙන්නම ලෙඩ වුණු නිසා ගොඩක් දවසකින් මට බ්ලොග් එකක් අරන් ඉන්න බැරි වුණා. ඔන්න උදේ පාන්දරම වෙනදා වගේ චුට්ටක් එළියට ආවා මම ඇවිදින්න. සට ගාලා පිනි වැටෙන නිසා අමුතුම සීතලක් තමයි දැනෙන්නේ. පුංචි මල් පොහොට්ටු වලට පිනි වැටිලා දිලිසෙනකොට හරිම ලස්සනයි. බලන්නකෝ බිමට වැටෙන්න ඕන මෙන්න තියෙන මේ පිනි බින්දු දිහා. ලහි ලහියේ වතුර එකක් උණු වෙන්න තියලා බබාගේ බත් එකක් තියලා මම ගියා බබාගේ රෙදි ටිකක් සෝදලා වොෂ් එකක් දාගන්න. වොෂ් එක දාන අතරේ මේ ආ කියන සද්දයක් ආවා. ඔන්න ඉතින් අපේ බබා හැරලා කතා කරනවා තමයි ඇහෙන්නේ. ඔන්න ඉතින් දඩබිඩි ගාලා වොෂ් එකක් දාගෙන බබා ළඟට දුවගෙන ගියා. බබාව බිමින් වාඩි කරවලා හස්බන්ඩ් තේ එකකුත් හදලා දීලා මම ඉක්මනට ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. අපේ ගෙදර ඉඳන් මහපාරට චුට්ට දුරක් පයින් තමයි යන්න ඕනේ. ඔන්න ඉතින් මම ඉස්කෝලේට යන ගමන් ඔයාලා මගේ කලින් ව්ලොග් වල ඉස්කෝලේට යන පාර දැකලා ඇතිනේ. අපේ හස්බන්ඩ් කැමති නෑ පාරේ යද්දි වීඩියෝ කරනවට. හොරෙන් චුට්ට වීඩියෝ කරනවා ඉතින් මම. පාරෙන් අනිත් පැත්තේ දිගටම තියෙන ගෙවල්. මේ පැත්තේ තමයි ඉතින් ලස්සන. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ. ඔන්න ඉතින් මේ පොඩ්ඩොත් එක්ක උදේ වරුව ගත කරලා මගේ පොඩ්ඩා ළඟට දුවගෙන ගියා. හැබැයි ඉතින් මම ගෙදර ගිය ගමන් අපේ බබා ළඟට යන්නේ නෑ. වොෂ් එකක් දාගෙන තමයි මම බබා ළඟට යන්නේ. තේ එකකුත් හදාගෙන ඉක්මනට බීලා බබා ළඟට යද්දි බබා හොඳටම නිදි. ඔන්න ඉතින් මම අපේ කාමරේ මේසේ හැඩි වෙලා නිසා ඒක අස් කරන්න හැදුවා. පහුගිය දවස් ටිකේ බබාටයි මටයි හෙම්බිරිස්සාවයි කැස්සයි නිසා බෙහෙත් පෙති ගොඩක් එක්ක සටන් කරන්න තමයි සිද්ධ වුනේ. ඒ නිසා කිසිම වැඩක් කරන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ. ඉතින් මේසි උඩ හැඩි වෙලා හොඳටම මේස රෙද්ද අයින් කරලා අලුත් රෙද්දක් දාලා මේස උඩ පිළිවෙලට හදාගත්තම හිතට දැනෙන්නේ පුදුම තරම් සැනසීමක්. ඔයාලා බලනවා ඇති නේද මම මේ පාඩම් කරන ළමෙක් වගේ ඇයි නිතරම මේසය අස් කරන්නේ කියලා. මොකද ඉතින් මම චූටි අයටනේ උගන්වන්නේ. ඒ විතරක් නෙමෙයි ලියන කියන වැඩ ගොඩාක් මට තියෙනවනේ. ඒ නිසා තමයි මම මේසය ලස්සනට තියාගන්නේ. යල් පැන ගියපු අදහස් එක්ක දරුවන්ට උගන්වන්න බෑනේ. ඉතින් අපි අපේ දැනුම යවත් කාලෙන කරගන්න ඕනි. නිදහසක් ලැබුණු හැම වෙලාවකම ඒ නිසයි මම මේ මේසෙ ළඟට වෙලා ඉන්න කැමති. කතාවෙන් කතාව අපේ බබාගේ කතන්දර පොත් ටිකක් ඔන්න හම්බුණා මේසෙ උඩ තිබිලා. බබා තාම චූටි වුණාට මම කතන්දර පොත්වල රූප සත්තු ගැන නිතරම එයාට කියලා දෙනවා. චූටි කාලේ එයාලගේ මතක ශක්තිය වැඩිනේ. දෙයක් කියලා දුන්නොත් එයාලා එකවරම ධාරණය කරගන්නවා. එහෙම කියලා බරපතල දැනුම මම එයාට දෙන්න යන්නේ නෑ. චූටි දේවල් මම බබාට කියලා දෙනවා. බබාලගේ බුද්ධි වර්ධනය වෙන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගැන මම ඔයාලට ව්ලොග් එකකින් අරගෙන එන්නම්කෝ.
මේ මේසේ උඩ තියෙන්නේ චොක්ලට් එකක් එහෙම නෙමෙයි. ඒ ලස්සනම ලස්සන චොක්ලට් නෝට්බුක් එකක්. ඉස්කෝලේ ළඟ තියෙන කඩේක දැකලා ඒකට ආසයි තිලා මම ඒක ගත්තා. මම ඔයාලට කිව්වේ මම පහුගිය දවස් ටිකේම ලෙඩ වෙලා හිටියා කියලා. පේනව නේද? නමන්න තියෙන ලෙඩිකන්ද? ඔන්න ඉතින් එකින් එක නමලා මම අරන් තිබ්බා. බබා තාම නිදිනේ. නැත්තම් මම බබාටත් සාරියක් දෙනවා නම ඉන්න. එයත් හරි ආසයි අපේ වැඩවලට හොල් වෙන්න. සාරි නමන ගමන් මට කල්පනාවට ආවා කාලෙකින් අලුත් සාරි ටිකක් ගත්තේ නෑනේ කියලා. අලුතින් ගත්ත සාරි කීපයක්ම මට තියෙනවා. ඒත් ඉතින් මම කලින් සාරි ජැකට් මහපු නැන්දා දැන් ඒ කඩේ වහලා දාලා. මට ඉතින් සාරි ජැකට් මහගන්න ආයතනක් හොයාගන්න වෙනවා. කතාවෙන් කතාව ඒ වැඩෙත් ඉවර කරලා මම බබාගේ බත් එක හැදුවා. මම බබාගේ රෑ කෑම එකට එකතු කරන්නේ එළවලු විතරයි. ඉඳලා හිටලා පිළි ජාතියක් එකතු කළත් නිතරම නම් එකතු කරන්නේ නැහැ. අද මම බබාගේ බත් එකට බෝංචි, කැරට්, වට්ටක්කා, දඹල එකතු කළා. ඔන්න ඉතින් අද අපේ රෑ කෑමට වට්ටක්ක මාළුවක් හදන්න තමයි මම යන්නේ. වට්ටක්කා කිරට හදලා මිරිස් කුඩු නොදා ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කළාම හරිම රසයි. ඒකට සුදු ලුණුයි තුන පහයි ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕනි. බබාට උයලා දෙන්න මෝර මාළු ගෙනාවම දවස් 3කට වඩා ඒව උයලා දෙන්නේ නැහැ. ඉතින් ඉතිරි වෙන ටික අපරාධනේ. අද මම හදන්නේ ඒ ඉතිරි වුණු ටිකෙන් කිරි මාළු හදන්න. මාළු ගෙනාපු ගමන් ඒවා හොඳට සෝදලා කහයි ලුණුයි අත ගාලා තමයි මම ෆ්‍රිජ් එකේ තියන්නේ. ඉතින් උයන වෙලාවට හරිම ලේසි. මාළු වල අයිස් බැඳිලා නිසා ඒවා ගලව ගන්නත් අමාරුයි. පොණ්ඩක් හිතන්නකෝ මේ ටික සෝදන්නෙත් නැතිව නිකම්ම ෆ්‍රිජ් එකේ දැම්මනම් ඒව ගලවද්දී කෑලි ටික පොඩි වෙලා නාස්ති වෙනවා. සෝදලා ලුණු ගම්මිරිස් දාලා තිබ්බම උයන්නත් ලේසි, කෑලි පොඩි වෙන්නෙත් නැහැ. රතු ලුණු, සුදු ලුණු, ඉඟුරු, ගොරකා, ගම්මිරිස්, අමු මිරිස්, අප, කරපිංචා, ලුණු, පොල් මේ ඔක්කොම එකට අඹර ගන්න ඕනේ. මේ ඔක්කොම ಜಾති මිරිස් කරේ අඹර ගත්තම තමයි ගොඩක් රස. ඉස්සර අපේ ආච්චි අම්මලා උයද්දී මිරිස් කහ තුන පහ ඔක්කොම ගලේ අඹරලා කුලියක් හදලා තමයි මාළුවට එකතු කරන්නේ. එහෙම හදන කෑමවල තියෙන්නේ අමුතුම රසයක්. කතාවෙන් කතාව ඔන්න මම ඒ ටික අඹරගත්තා. මේකට තව 3-5ක් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මම මේකට වතුර ටිකක් දාලා ලිපේ තියාගත්තා. මස් මාළු වගේ දේවල් උයද්දී දර ලිපේ හැදුවම තමයි ගොඩක්ම රස. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ සුදු බෝලෙට කෑම කවන්න තමයි මම හදන්නේ. කෑම කවනවා කියන්නේ ඒක ලොකුම ලොකු යුද්ධයක්. කවන්න හදද්දී දුවලා ඈතටම යනවා. බබාගේ වාහන ටික ළඟට දුන්නම ටිකක් ෂේප්. කවලා ඉවර වෙලා බබාට වොෂ් එකක් දැම්මා. දුවන්නට හැකි තමුසේ හපනකි ඔච්චර ඔය කියනවනම් දුවලා බලමුද. හැබැයි හාව මට ඉස්ස වෙන්න දෙනවද. හැබැයි හාව මට ඉස්සර වෙන්න දෙනවද.
අද හිංචි පිංචි හාවා යති තනි වෙලා. ඔන්න ඉතින් ඊට පස්සේ බබාව නිදි කරවලා බබාගේ හෙට උදේ කෑම එකට එකතු කරන්න කඩලයි කව්පී පෙඟෙන්න දාගත්තා. හැමදාම රැට නිදි යන්න කලින් පුරුද්දක් විදියට මම දැන් මේ දේ කරනවා. බබාගේ කෑම එකට ධාන්‍ය වර්ග මේ විදිහට එකතු කළාම බලන් ඉදි බර වැඩි වෙනවා. හැබැයි ඉතින් මේව කවා ගන්න තමයි ටිකක් අමාරු. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන පීරන්න බැරි මගේ කොණ්ඩේ ගොතාගත්තා. නිකම්ම ගැට හැදෙන මගේ කොණ්ඩේ වෙලාවකට හරිම වදයක්. ඉස්සර මම නිතරම ටික ටික කොණ්ඩේ කපනවා. මේ තියෙන්නේ මම සැප්තැම්බර් මාසේ එකතු කරපු මුදල්. සැප්තැම්බර් මාසේ මැද වගේ ඉඳන් තමයි මම එකතු කරන්න පටන් ගත්තේ. මම ඉතිරි කරපු මුදල් වලට තවත් අතින් මුදලකුත් දාලා ඔක්තෝබර් 1 වෙනිදා ළමා දිනේ දවසේ අපේ සුදු බෝලෙට බැංකු ගෙනුමක් ඕපන් කළා. ඒකට මට පුංචි තෑග්ගකුත් හම්බ වුණා. ඔන්න ඉතින් අද දවස ගොඩක් සතුටින් අවසන් කරන්න තමයි මම හදන්නේ. ඉස්සර ඉඳන් මම මට එන විවේචන ඇනුම් බැනුම් ගණනකටවත් ගන්නෙ නෑ. ඒවා මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරනවා. ඒව ගැන හිත හිටියොත් අපේ හිතේ සතුට සැනසීම නැති වෙලා යනවා. මගේ යාළුවත් මට නිතරම කියනවා උඹත් නැවගිරුණත් බෑන්චුන්නේ කියලා. මගේ යාළුවත් මගේ ව්ලොග් බලනවා. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙත් ව්ලොග් එකක් අරගෙන එනකන් මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.